2025 ඔක්තෝබර් 18 ට්‍රම්ප්ව හෙලා දකිමින් එක්සත් ජනපදයේ පුරාම එකම හඩක් රැව් පිළිරැව් දෙන ලදී. එනම් අපට රජවරු නොමැත යනුවෙන් මිලියන 7කට වඩා වැඩි ජනතාවක් වීදි බැස තම හඩාවදි කරන ලදී. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලප්‍රයෝගය හා ප්‍රජාතන්ත්‍රවාදයට ඇති අනතුරට එරෙහිව මෙසේ මිලියන ගණනින් ඇමරිකානුවන් වීදි බැස තිබෙනවා. වොෂින්ටන් සිට ලොස් ඇන්ජලිස් දක්වා ප්‍රාන්ත 50 පුරා රැලි 2700කට වඩා වැඩි සංඛ්‍යාවක් සංවිධානය කර තිබූ බවයි පවසන්නේ. ඔවුන් සියලු දෙනාම වාගේ රජවරුන් නැත, ඒකාධිපතියන් නැත යනුවෙන් සඳහන් කළ පෝස්ටර් සහ බැනර් රත තබාගෙන ජනතාව ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හඩ අවදි කරන ලදී. වාමාංශික නායක බර්නි සැන්ඩර්ස් පැවසුවේ, අපගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ආරක්ෂා කිරීමට අපි කැපවන බවත් මෙම සටන නොනවතින බවයි. නෝකින්ස් ව්‍යාපාරය තව දුරටත් පවසා සිටියේ, අපිට රජවරු නැති රටක් අවශ්‍යයි. බලය ජනතාවගේ අයිතියක් යනුවෙනි. නමුත් රිපබ්ලිකන් පක්ෂය කියා සිටියේ මෙම ව්‍යාපාරය ඇමරිකාවට වෛර කරන කණ්ඩායම් විසින් මෙහෙයවමින් පවතින බවයි. ධවල මන්දිරයට අනුව විරෝධතාකරුවන් අතර හමාස් සහ අන්තවාදීන් සිටින බවට චෝදනා කරන ලදී. එසේම මේ සැබෑ ඇමරිකානුවන්ගේ හඩ නොවන බවත් ප්‍රකාශ කරන ලදී. නමුත් එක් සත්‍යයක් පමණක් පෙනෙන්නට ඇත. එනම් ඇමරිකානු ජනතාවගේ හඩ තවමත් නිදහස. කිංස් නැත කියා ඔවුන් අවදි කරන හඩ තුලින් ගම්මැවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් මියගොස් නොමැතිව ඉතිරිව පවතින බවයි.